ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම පිළිගන්නවා මැස්කාරයෝ YouTube channel එකට. A-level වලට තව මාස 3යි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මට A-level exam එක කරගන්න පුළුවන්. මේ තියෙන කාලය ප්‍රමාණවත්. මේ ප්‍රශ්න පොදුවේ A-level maths bio art commerce ඕන සබ්ජෙක්ට් එකක් කරන ඕන අයෙකුට තියෙන ප්‍රශ්න ටිකක්. ඔව් ඇත්තටම මේ තියෙන කාලය හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැපවීම වැඩ කරනවා නම් තමන්ට තමන් ගැන විශ්වාසයෙන් ෆුල් ෆෝකස් එකෙන් වැඩ කරනවා නම් මේ තියෙන කාලය හොඳටම ප්‍රමාණවත් හොඳ රිසල්ට් එකකට යන්න. ගොඩක් අය දැනටමත් තීරණය කරලා ඉවරයි මම මේ පාර එක්සෑම් එක කරන්නේ නැහැ. මම මේ පාර එක්සෑම් එක ස්කිප් කරනවා. එහෙම නැත්නම් මම මේ පාර එක්සෑම් එක කරන්නේ නැතුව වෙන මොකක් හරි කෝස් එකක් කරනවා. නැත්නම් ජොබ් එකකට යනවා. ඒ වගේ ගොඩක් පිරිසක් ඇති. හැබැයි ඒ වගේ අර එක්සෑම් එක කරන අය අඩු වෙනවා කියන්නේ දැන් ඒගොල්ලෝ ඉනපු මට්ටමට වඩා අඩුවෙන් ඒ ඉඳපු මට්ටමක ඉඳපු අය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ රිසල්ට් එක ඉබේම වැඩි වෙන එක වෙන්නේ. ඒක නිසා ගේම් එකෙන් මැදදී අයින් වෙන්නේ නැතුව ගේම් එක අවසානය වෙනකන් අල්ලගෙන ඉඳියොත් ගේම් එක අනිවාර්යෙන් වින් කරන්න පුළුවන්. Tamanට Taman ගැන විශ්වාසයක් නැති වුණාම අර මං කලින් කිව්වා වගේ තීරණ ගන්න අය ඉන්නවා ගොඩක්. මුලින්ම මේ එක්සෑම් එක කරන්න Tamanට Taman ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. Tamanට Taman ගැන හොඳ විශ්වාසයක් නැත්නම් මේ ගේම් එක කොහොමත් ගහලා හොඳ රිසල්ට් එකකට යන්න අමාරුයි. හොඳ කැපවීමෙන් වැඩ කරන්න ඕන. කැපවීම කියන්නේ මෙහෙමයි. තමන්ගේ දැන් අපි හිතමු තමන් ඉස්කෝලේ බාහිර වැඩක් කරනවා මොකක් හරි ස්පෝර්ට් එකක් කරනවා. එහෙම නැත්නම් ඉස්කෝලේ ප්‍රිවෙට් බෝඩ් එකේ ඉන්නවා. ඒ බාහිර වැඩ ඔක්කොම නවත්තලා එක්සෑම් එකට විතර ෆෝකස් එක දීලා වැඩ කරන්න පුළුවන් නම් ඒ අයට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ෆෝකස් එකෙන් මේ මාසෙතම හොඳ ෆෝකස් එකකින් එක්සෑම් එක විතරක් ෆෝකස් කරලා වැඩ කරන්න. අපි හිතමු යම් කෙනෙක් තම අඩු ලකුණු මට්ටමක ඉන්නේ. අපි හිතමු මොන හරි සබ්ජෙක්ට් එක ලකුණු 40යි. මේ වගේ මට්ටමක නම් ඉන්නේ ඒ අයට නම් මේ මාස හොඳ කැපවීමෙන් වැඩ කරොත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. අනිවාර්යයෙන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. එහෙම හොඳ රිසල්ට් එකකට අන්තිම මාසෙනේ කැපවීම වැඩ කරලා හොඳ රිසල්ට් එකකට ගියපු අය ගොඩක් ඉන්නවා. ඒක තමන්ගේ ලයිෆ් එකේ එක චැප්ටර් එකක අවසානය. ඒ කියන්නේ එක් වසරේ ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා 13 දැන් O levels පාස් වෙලා දැන් A level කරන්න ආවනේ. දැන් A level වල අන්තිම එක්සෑම් එක. මේ එක්සෑම් එකත් ඔයාලා ඇනගත්ත කියන්නේ ඔයාලගේ ලයිෆ් එකේ එක චැප්ටර් එකක් නැති කරගත්ත හා සමානයි. දැන් බලන්න ඕගොල්ලෝගේ දෙමව්පියෝ ඒගොල්ලෝ කොච්චර මහන්සියක් කරනවද කොච්චර කැපවීමකින් වැඩ කරනවද ඕගොල්ලන්ට හොඳට උගන්වන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට හැමදේම දෙනවා පොත්පත් අරන් දෙනවා. ඒ පන්ති වීස් පවා. ඒ කියන්නේ පන්ති වීස් වලට විතරක් කොච්චර වේදමද බලන්න. ඒගොල්ලොන්ට සතුටක් ගේන්න පුළුවන් හොඳම දේ තමයි A level එක හොඳට කරලා හොඳ රිසල්ට් එකක් දාන්න. අපි හිතමු ඔයා නිකමට කරන්නම් අර A level කරලා A level ෆේල් වුණා කියලා. එතකොට සමාජ කවුරුවත් ගණන් ගන්නෑ. එතකොට කොච්චර අර අම්මලාට තාත්තලාට කොච්චර අගෞරවයක්ද බලන්න. ඒ වගේනේ අපි හිතමු එක්සෑම් එක පාස් වුණ කෙනෙක්. ඒ වගේ පාස් වුණ කෙනෙක්ට සමාජය හොඳ පිළිගැනීමක් තියෙනවා. එතකොට අර දෙමව්පියන්ටත් ලොකු ආඩම්බරයක් ඒ වගේ දේවල් අර ලැබෙන්න ඕන දේවල් එතකොට ලැබෙනවා. අපි හොඳට ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් දැම්මම හොඳ තැනකට යන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ O level පාස් වෙලානේ මෙතනට ආවේ. O level පාස් වෙලා තමයි A level කරන්න ආවේ. ඒ කියන්නේ O level පාස් වෙලා ආවා කියන්නේ ඕගොල්ලෝ වැඩ කරන්න බැරි පිරිසක් නෙවෙයි. ඕගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒක අර කැපවීමෙන් උපරිමෙන් වැඩ කරන්න ඕන මේ අවස්ථාවේ. මේ තමයි තමන්ගේ ජීවිතේ කැපකිරීමෙන්ම වැඩ කරන්න ඕන කාලය. අනිවාර්යෙන් මේක කැපකිරීමෙන් වැඩ කරොත් හොඳ රිසල්ට් එකකට ගිහිල්ලා හොඳ කැම්පස් එකකට ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන්. ඕගොල්ලෝ එක එක හීන ඇතිනේ. කාර් එකක් ගන්නවා, ගෙයක් හදනවා. ඒ වගේ හීන සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි හොඳට ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් දාලා හොඳ කැම්පස් එකකට ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරලා හොඳ සැලරි එකක් දෙන ජොබ් එකක් අනිවාර්යෙන් කරන්න. ඒ වගේ ජොබ් එකකට යන්න අනිවාර්යෙන් A level හොඳ රිසල්ට් එකක් දාලා හොඳ කැම්පස් එකකට යන්න. ඒක තමයි තියෙන එකම පාත් එක තමන්ගේ හීන වලට පණ දෙන්න. හීන වලට පණ දෙන්නේ නැතුව හීන අතහැරලා දානවා කියන්නේ තමන්ගේ ලයිෆ් එකේ කියන්නේ තමන්ගේ ලයිෆ් එක අතහැරලා දැම්ම හා සමානයි. අනිවාර්යෙන් හැමෝටම මේක කරන්න පුළුවන්. කරන්න බෑ කියලා දෙයක් නෑ. අනිවාර්යෙන් කරන්න පුළුවන්. තමන්ගේ ආත්ම විශ්වාසය කැපවීමේ තියෙන. අනිවාර්යෙන් තමන් ෆෝකස් එක දෙන්න ඕනේ A level exam එකට විතරයි. මෙහෙම ටිකක් පාඩම් කරනවා ඊට පස්සේ ෆෝන් එක බලනවා ටිකක් පාඩම් කරනවා ඊට පස්සේ ෆෝන් එක බලනවා. එහෙමනම් මේක කරන්න බෑ අනිවාර්යෙන්. අනිවාර්යෙන් තමන්ට මේන් ෆෝකස් එක තියෙන්න ඕන තමන්ගේ එක්සෑම් එකට A level exam එකට. මේ මාස තුනේ මේ ෆෝකස් එක දීලා අනිවාර්යෙන් වැඩ කරොත් අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ මාස තුන හරියට ටයිම් එක බැලන්ස් කරලා හරියට වැඩ ටික කරගත්තොත් හොඳ රිසල්ට් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන්. මං හරියට ටයිම් එක ඒ කියන්නේ මේක A level maths bio art commerce ඕන සබ්ජෙක්ට් එකකට අදාළයි. ඕන සබ්ජෙක්ට් එකක් කරන කෙනෙකුට අදාළයි.
මොන සබ්ජෙක්් එක කරත් මේ මාසන හුල් ෆෝගස් එක දිල වැඩකරොත් අනිවාර හොඳ රිසාට් එකට යන්න පුළුව මේ මාස්තන වැඩ කරන්නේ කොහොමද අපි ටයිම් එක මැනෙච් කරගන්න කොහොමද ඒදල කතා කර මන්තාව වීඩියෝ එකක් දාන ඒ වීඩියෝ එක බලන්න පුළුව චැනල් එක සබස්ක්‍රයිප් කල තියාගන්න එතකොට ඒ විඩියක දම්මගම ගොලට බලන්න